අද ගිනිගත් හේනට විශේෂ දවසක්. ඒ මම කියනවා ගිනිගත් හේන ප්‍රදේශයක ප්‍රථමයෙන්ම ආරම්භ වන මූල්‍ය ආයතනය People's Micro Commerce Limited එහෙම නැත්නම් PML කියන ආයතනය අද ආරම්භ වෙනවා. ඉතින් අද දේශගුණික අපේ ආශිර්වාද කරනවා. ඒ හැමෝම මැද අපේ උත්සවය සියලු දෙනාගේ සහභාගීත්වයෙන් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. හිතින් තරුණ ලස්සන ප්‍රජාවක් එක්ක කරන ලස්සන වැඩ ගිනිගත් හේනටත් ඒ වැඩේ ප්‍රතිඵලයක් විදිහට අද ඉන්න ලැබීම ගැන අපි සියලු දෙනා ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ගිනිගත් හේනේ ඔබ අපිට දුන්න මේ සහයෝගය මේ බ්‍රාන්ච් එක අරින්න ඔබ කරන පටන් ගත්ත වෙලාවේ ඉඳලා අපි සැලසුම් කරපු මොහොතේ පටන් අද මේ අපි දකින තැනට ගේන්න ලොකු පරිශ්‍රමයක් දැරුවා. රවින්ද්‍ර කතාව පටන් ගත්තීම නම්ලා කිහිප දෙනෙක්ම සහායකමදී කරගෙන විශේෂයෙන්ම අපේ රාජ්‍ය නිලධාරීන් ඒ වගේම ගිනිගත් හේන ප්‍රජාව අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒ දුන්න සහයෝගයට අපි හිතනවා අනාගතයේදී PML අපි සාධාරණයක් කරයි කියලා ගිනිගත් හේන ජනතාවට නැගිටින්න අනුගේ හීන හැබෑ කරගන්න තමුන් දකින තමුන් බලාපොරොත්තු වෙන ඒ හීන හැබෑ කරගන්න අවස්ථාවක් PML අපේ දෙන්න අපිට පුළුවන් වෙයි කියලා කියන ඒ කතාව PML නැමැති නෞකාවේ නියමුවන People's Micro Commerce Limited ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ගරු වසන්ත කුමාරතුංග මහත්මයාණනි ඔබතුමන්ට මේ ආනන්දනේ අප ආමන්ත්‍රණය කරන්නට. මම විශේෂයෙන්ම කියන්න ඕන ගොඩක් වෙලාවට අපි මූල්‍ය ආයතනයක් කියලා තමයි හඳුන්වලා දෙන්නේ. ඒක වුණාම හැමෝම හිතන කාර්යයක් තමයි අපි ණය පහසුකම් දෙන එක තමයි කරන්නේ කියලා. ඇත්තටම අපි ණය පහසුකම් විතරක් සපයන ආයතනයක් නෙවෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාර දියුණු කරන්න. ඒතර ව්‍යාපාර දියුණු කරන්න අවශ්‍ය වෙන්නේ ණය මුදල් විතරක් නෙවෙයි. ව්‍යාපාර දියුණු කිරීම සඳහා ණය කියන්නේ එක කොටසක් විතරයි. මුදල් කියන්නේ එක කොටසක් විතරයි. ඒ නිසා අපි ඇත්තටම ඔබේ ව්‍යාපාර සාර්ථක කර ගැනීම සඳහා ණය වලට අමතරව ඔබට ව්‍යාපාරික වශයෙන් අවශ්‍ය වෙන සියලුම පහසුකම් සපයා දෙන ආයතනය. මම හිතන්නේ ඒක විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. මූල්‍ය පහසුකම් වලට අමතරව සමාජාලයට මේ ප්‍රදේශයේ ව්‍යාපාරිකීන්ගේ නිෂ්පාදන අලෙවි කරගන්න වෙන්න පුළුවන්. ඒ පිළිබඳව ප්‍රචාර කටයුතු ලබා දෙන්න පුළුවන්. මේ වගේ විවිධ අවශ්‍යතාවයන් තියෙනවා ව්‍යාපාරවල. ඒක නිසා PML ආයතනය කියන්නේ මූල්‍ය පහසුකම් විතරක් සපයන ආයතනයක් නෙමෙයි කියන එක මම මුල් අවස්ථාවේදීම මතක් කරන්න කැමතියි. ඒ වගේම ඇයි PML ආයතනය ආරම්භ කරේ කියන්නේ? ඔයගොල්ලෝ හැමෝම දන්නවා PML ආයතනය කියන්නේ People's Leasing ආයතනයේ පූර්ණ අනුබද්ධිත සමාගමක්. People's Leasing සමාගම කියන්නේ මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක්. ඒතර මේ සමාගම ආරම්භ කරන්නෙම කුඩා ව්‍යාපාරිකයින්ට එහෙම නැත්නම් ඉතාමත්ම කුඩා මට්ටමේ තමන්ගේ ආදායම් උත්පාදන ක්‍රියාවලියේ නිරත වෙලා දියුණු වෙන්න උත්සාහ කරන අයට සේවා සපයන්න තමයි මෙම ආයතනය ආරම්භ කරන්නේ.